ආගමන කාලයෙන් ආරම්භ කළ නත්තල් කාලය අදින් අපි හමාර කරනවා රජතුන් කට්ටුවේ මංගල්‍යයත් සමග. රජතුන් කට්ටුවේ මංගල්‍යය අපි හඳුන්වන්නේ ජේසු බිලිදානන් ශාස්ත්‍රවන්තයින් තිදෙනාට ප්‍රත්‍යක්ෂ වූ ප්‍රකාශ වූ මංගල්‍ය ලෙසයි. දැන් මේ මංගල්‍යය අපි සියලු දෙනාට ආසියාවේ වෙසෙන අපි සියලු දෙනාට හරිම වැදගත් මංගල්‍යයක්. ඇයි ඒ? ගවලෙනේ ඉන්න රජතුන් කට්ටුව දැකලා තියෙනවද? ඒ රජතුන් කට්ටුවේ ඉන්නවා ඔයා වගේ එක්කෙනෙකුත්. දැකලා තියෙනවද? කළුම කළු මිනිස්සෙක්, කළුම කළු රජතුමෙක් ඉන්නවා. ඒ තමයි ඔයා. ඒ තමයි මම. ඒ තමයි අපි. මොකද්ද මේකේ තේරුම? ඊශ්‍රායෙල් මිනිස්සු විශ්වාස කළ දේ තමයි යාවේ දෙවියන් වහන්සේ අයිති ඔවුන්ට පමණයි. ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව. ඒ නිසා දෙවියන් වහන්සේ ගනුදෙනු කරන්නේ, දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ, දෙවියන් වහන්සේ එලි දරව් වෙන්නේ ඔවුන්ට පමණයි කියන ඇදහිල්ල ඔවුන්ට එදත් තිබුණා, අදත් තියෙනවා. හැබැයි ඒක එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ හැමෝටම අයිති කියන කතන්දරයයි මේ රජතුන් කට්ටුවෙන් ප්‍රකාශ වෙන්නේ. ඒකයි මම කිව්වේ රජතුන් දෙනා අතර ඉන්නවා ඔයා මම් වගේ කෙනෙක්. අපේ එකෙක්, අපේ සනුහරේ එකෙක් එතනට ගිහිල්ලා තියෙනවා. ජේසු සමස්ත ජනතාවටම එලි දරව් වෙච්ච ජේසු හැමෝටම අයිති දෙවියන් වහන්සේ බවයි ඒ තුල ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා මේක අපේ මංගල්‍යයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් මේ මංගල්‍ය තුල ඔයාට මට කතා කරන හරි ගැඹුරු පණිවුඩයන් කීපයක්ම තියෙනවා. මම අද පණිවුඩයන් 3කට මග පෙන්වීම් 3කට ඔයාව අරගෙන යනවා. අපි දන්න කතන්දරේ මොකද්ද? අහසේ තරු පායලා තියෙද්දී ඒ සියලු තරු අතර විශේෂ තරුවක් අහසේ පායපු බව වචනේ ලියවිලාම තියෙනවා. දැන් බලන්න, ඔය අහසේ පායපු විශේෂ තරුව බොහෝ දෙනෙක් දකින්නට ඇති. බොහෝ දෙනෙකුට පේන්න ඇති. හැබැයි අහස දිහා බලලා මේ තරුව නම් එසේ මෙසේ තරුවක් නෙමෙයි. මේ තරුව තුළ විශේෂ පණිවුඩයක් තියෙනවා. මේ තරුව අපිට කියා දෙනවා විශේෂ කෙනෙක් ඉපදිලා, මෙසියා ජුදයින්ගේ රජ ඉපදිලා කියන අත්දැකීමට අවබෝධයට ආවේ කීප දෙනෙක් විතරයි. අහස දිහා බලලා තරුව හරහා මෙසියා ජේසුව අඳුනාගත්තේ කීප දෙනෙක් පමණයි. තරුව ඔවුන්ව ජේසුව ඔවුන් නොදැනුවත්ව මෙසියාට ලං කළා.
නවතිනු මෙතන. පුතේ ඔයාගේ ජීවිතය දිහා බලන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් සිද්ධීන් හැමදාම සිද්ධ වෙනවා. සමහර සිද්ධීන් ඇඟට දැනෙන්නෙත් නැහැ, මතකත් නැහැ. හැබැයි ඔයාගේ ජීවිතයේ අතීතය දිහා බලනකොට ඔයාට අමතක කරන්න බැරි විශේෂ සිද්ධීන් ඔයාගේ ජීවිතේ තියෙනවා. නැද්ද? නැද්ද? ඒක සමහර වෙලාවට ඔයාට අවුරුදු ගණනාවකට පස්සේ ඉපදුණු දරුවා ඒ සිද්ධිය. ඔයාට විභාගයක් සමත් වෙන්න බැරුව හිටියා, ඔයා ඒක සමත් වුණා. ඔයා රෝගීව සිටියා, අසනීපව සිටියා, නොහිතපු විදිහට ඔයා සුවය ලැබුවා. මේ වගේ අපේ ජීවිතය අමතක කරන්න බැරි සිද්ධීන්, අත්දැකීම් මෙතන ඉන්න අපි හැමෝටම තියෙනවා. ජීවිතේ සිද්ධ වුණු සහ සිද්ධ වන සියලු සිද්ධීන් අතර අන්න ඒ මම කියපු වැදගත් සිද්ධීන් තමයි අපේ ජීවිතේ අපිට පායපු වල්ගා තරුව. ඇයි? ඒ සිද්ධිය නේද ඔයාව වැඩියෙන් ජේසුට ලං කළේ? අහලා බලන්න. ඔයා ලෙඩ වෙලා, අසනීප වෙලා බයෙන් හිටියා. ඩොක්ටර්ස්ලා කිව්වා, sorry, there is no treatment for this sickness. ඩොක්ටර්ස්ලා කිව්වා, sorry, ඔයාට දරුවෙක් ලැබෙන එක ෂුවර් නැහැ, නොලැබී යන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්නකොට, ඔයා කැළඹිලා ඉන්නකොට, ඔයා අඬ ඉන්නකොට, ඔයා වැටිලා ඉන්නකොට ඒ මොහොත නේද වැඩියෙන්ම ඔයාව ජේසු ළඟට එන්නට, ජේසුව හොයාගෙන එන්නට, ජේසුට මොර ගහන්නට යොමු කළේ. ඒ තමයි ඔයාගේ ජීවිතේ පායපු වල්ගතරුව. සියලු තරු අතර වල්ගා තරුව ශාස්ත්‍රවන්තයින්ව යොමු කළා ජේසු හොයාගෙන යන්නට, ජේසුට ලං වෙන්නට. ඒ වගේ පුතේ ඔයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච සියලු සිද්ධීන් අතර අර මං කිව්ව විශේෂ සිද්ධිය දෙක බැලුවම අතීතයට ගිහිල්ලා දකින්නේ මොකද්ද? ඔයාව වඩාත් ලංකලේ දෙවියන්ට, වඩාත් ජේසුට ලංකලේ අන්නේ සිද්ධියයි. ඒ තමයි ඔයාගේ වල්ගා තරුව. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දෙවෙනි පණිවිඩය දැන් බලන්න. ගොඩක් දෙනෙක් දැක්ක තරු, කීප දෙනෙක් තරු අතර විශේෂ තරුව දැක්කා. හැබැයි 3 දෙනයි කතාවට අනුව 3 දෙනයි ඒ තරුව ඔස්සේ ඉපදුණු මෙසායාව සොයාගෙන ගියේ. පුතේ, ඔයා හිතනවද මේ රජතුන් කට්ටුව ජේසුව හොයාගෙන ගවලනට ගිය ගමන හරියට නායක කන්දී නම් ජායලට ගියා වගේ ගමනක් කියලා? නෑ. දවස් ගණන් ගිය ගමනක්, ගිරි දූර්ග මැදින් ගිය ගමනක්, අවු රශ්මිය සහ ඝන සීතල මැද්දෙන් ගිය ගමනක්, උදේ දවල් රාත්‍රී ගිය ගමනක්, ජීවිතේ අමාරුවෙන් ගිය ගමනක්. හැබැයි ඒ අමාරු ගමන ඔවුන් ගියා සීත මැද්දෙන්, රශ්නය මැද්දෙන්, අඳුර මැද්දෙන්, එළිය මැද්දෙන්, කදු ශිඛර මැද්දෙන්, හෙළවල් මැද්දෙන්. ඇයි? එකම එක ඉලක්කයයි. මොකද්ද? ජේසුගේ ඉපදුණු රජුගේ මුහුණ දැකීමේ ඉලක්කය විතරයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ජීවිත වන්දනා ගමනක නිරත වෙන මිනිස්සු. ලේසි නෑ මේ ගමන.
අරගලයක්. ප්‍රශ්න මැද්දෙන් යන ගමනක්. කඳුළු මැද්දෙන් යන ගමනක්. ජයග්‍රහණයන් සහ පරාජිත අත්දැකීම් අතරින් යන ගමනක්. හැබැයි පුතේ මේ ගමනේ කෙලවරක් තියෙනවා, ඉලක්කයක් තියෙන්නට ඕන, අරමුණක් තියෙන්නට ඕන. මොකද්ද ඒ ඉලක්කය? කවදා හරි ජේසුගේ මුහුණ මගේ මුහුණ හා ගැටීමේ ජේසුගේ ඇස් දෙකයි මගේ ඇස් දෙකයි එකට බද්ධ වෙන යාවෙන ගමනක්. ඒ කියන්නේ අර කියන්නේ වතට වත දිදී දකිම් මම කේදා දෙවිදු මාගේ සුරිදු මාගේ ඒකම හිමිසාදා. මං අහනවා ස්වාමිනී මගේ ඇස් දෙකයි ඔබේ ඇස් දෙකයි මගේ මුහුණයි ඔබේ මුහුණයි දකින්නේ කවදද? මේක තමයි කතෝලිකයාගේ ජීවිත ඉලක්කය විය යුත්තේ. කාලා බීලා මැරිලා යන්න නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. මේ ජීවිත ගමන තුළ මේ ගමනේ අරගලකාරී අත්දැකීම් තුළ අවසාන ඉලක්කය මම කවදා හරි ජේසුව දකිනවා. ශාස්ත්‍රවන්තයින් තරුව දිහා බලාගෙන ආව ඉලක්කයකින් ජේසුව දකින්නට, ජුදයින්ගේ රජුව දකින්නට මාත් ඒ ගමනේ නිරත වෙච්ච කෙනෙක්. අවසානයේදී ජේසුව දැකීමේ ඉලක්කයත් එක්ක ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. තුන්වෙනි කාරණාව පුතේ ඔයත් තරුවක් වෙන්න. දැන් නම් එක එක જાතියේ තරු ඉන්නවනේ. දෙරණ තරු, සිරස තරු, හිරු තරු. හැබැයි පායපු ගමන්ම දකින්නත් නෑ සුමානකයින් දෙකකින් බැහැලම ගිහිල්ලා. මතකත් නෑ ඒ සමහර තරු මුහුණවත් දන්නේ. එහෙම තරුවක් නෙමෙයි. එහෙම තරුවක් නෙමෙයි. ජේසුට ඔයා දන්න කියන අයව ලං කරන තරුවක්. ශාස්ත්‍රවන්තයින්ව ජේසුට ලං කළේ වල්ග තරුව. ඒ වගේ පුතේ ඔයා තවත් කෙනෙක් ජේසුට ලං කරන තරුවක් වෙන්න. දරුවා ඉපදෙනවා තව ටික කාලෙකින්. ඔයාගේ ඉපදිච්ච දරුවට ඔයා මුලින්ම කියලා දුන්නේ මොකද්ද? සාන්ත කුරුසිය අඳින්න නේද? ඔව්. නැත්තම් රේස් කොලේ බලන හැටිද? නෑනේ. ඔයා ඉපදුණු දරුවට ඉස්සෙල්ලාම ඉගැන්වුවේ මොකද්ද? නමෝ මරිය නේද? ඔයා තරුවක් වෙලා. ඔයාගේ දරුවට තරුවක් වෙලා. මම දකිනවා හරි ලස්සනයි අම්මලා තාත්තලා දරුවෝ එක්ක මේ ස්වාමීන් වහන්සේව සොයාගෙන එනවා පූජාවට සම්බන්ධ වෙනවා. සමහර පොඩි උන් අඬනවා කෑ ගහනවා කමක් නැහැ. මෙතන ඉන්නවා අම්මලා පොඩි එකාම වඩාගෙන ඇවිද කොච්චර හොඳයිද? ඔබ ඔබේ දරුවව ඔබේ පවුල දෙවියන් වහන්සේ ගාවට ජේසු ළඟට ගෙන එන අම්මෙක් තාත්තෙක් වල්ගා තරුවක් වෙන්න ඒකයි ජේසුගෙන් ඉල්ලන්නේ. පුතේ ඔයා රස්සාව කරන තැන ඔයාගේ වැඩ බිම තුල ඔයාගේ ව්‍යාපාරය තුල ඔයා වල්ගා තරුවක් වෙන්නට ඕන. මිනිස්සු ඔයා දිහා බලලා මේ මිනිහා නම් මහා අමුතු මිනිහෙක්. කතා කරන වචන හරි ලස්සනයි. මේ මනුස්සයත් එක්ක මිනිත්තු 5ක් හිටියම අපේ ජීවිතේට කොච්චර දේවල් ලැබෙනවද? මාර ලස්සන ගතිගුණනේ මේ මනුස්සයා ගාව තියෙන්නේ. එහෙම කියනවා අපි දිහා බලලා. ඔයා එහෙම වෙනකොට ඔයාගේ වචන, ඔයාගේ හැඟීම්, ඔයාගේ ක්‍රියාවන්, ඔයාගේ ජීවිතය තවත් කෙනෙකුට බලපාන ජීවිතයක් වෙනකොට ඔයා තුලින් ඒ අය
ජේසුව දකිනවා. ඔයා තුළින් ඒ අය දෙවියන් වහන්සේව දකිනවා. ඔයා තුළින් ඒ අය දෙවියන් වහන්සේව හොයාගෙන එන තැනට පත් වෙනවා. ඒ වගේ තරුවක් වෙන්න. ඒ වගේ තරුවක් වෙන්න. කතෝලික ජීවිතය කියන්නේ අන්න ඒකයි. ආමේන්.